ආයුබෝවන් සුබ දවසක් ඔයගොල්ලන් හැම දිනාටම අදත් ඔන්න මම සාරි මෝස්තරයක් අරගෙන ආවා ඔයගොල්ලන්ට පහසුවෙන් කරගන්න පුළුවන් එකක්. මේකට ඉතින් වැඩි වියදමක් යන්නේ නැහැ. ඉතින් ඕනම වර්ගයක සාරියකට කරගන්න පුළුවන්. කැන්ඩියන් එකකට, ඉන්දියන් එකකට දෙකට කැමති ඕන එකකට. ඉතින් මේකට අපිට ඕන වෙන්නේ පුංචි රෙදි කෑලි ටිකක් තමයි. ඒක ඉතින් ඔයගොල්ලෝ මැහුම් කරන කෙනෙක් නම් ඇඳුම් මහන කෙනෙක් වගේ නම් ඉතින් ගෙදර ඇති ඕන තරම් ඔයගොල්ලන්ගේ මැහුම් පෙට්ටිය පොඩි රෙදි කෑලි. ඉතින් ඒ වගේ අපිට ඕන වෙන්නේ මෙන්න මේ වගේ චූටි එක සයිස් එකට හරියන විදිහට කොළ ටිකක් රෙදි වලින් කපා ගන්න තමයි ඕනේ. ඊට පස්සේ කපාගෙන ලස්සනට නාරටිය වගේ හිටින්න මෝස්තරයක් ඇඳගෙන මෙන්න මේ වගේ මෝස්තරයක් පෑන් එකකින් ඇඳගෙන කොළ ඉතින් දෙපැත්තට තියලා අලවන්න දෙයක්වත් නැහැ මේකට නම් පොඩක් අල්පෙනිති ටිකක් වගේ ගහගන්න නැත්තම් ප්‍රේම් එකට දාලා මහනකොටම කොළේ තියලා ඒ ගමම්ම මහන්න. මේක ඔයගලන්ට පේනවා ඇති මහලා තියෙන මේ ළඟ කෝඩ් එකක් කරලා නෙමෙයි තියෙන්නේ. වටේට මේ නිකන් සාමාන්‍ය කොළේ මෙහෙම තියලා කොළේ මෙන්න මෙහෙම තියලා මෙහෙ විදිහට මහලා තියෙන්නේ. මේ නිකම්ම නාරටිය වගේ හිටින විදිහට මහලයි තියෙන්නේ. අපි බලමු කොහොමද මේක මහගන්නේ කියලා. මෝස්තරයක් ඉතින් ලස්සනට තියාගන්න හැටි නම් ඕගොල්ලෝ දන්නවනේ සාරියකට දැන්. ඒකින්ද මේක මහන්නේ කොහොමද කියලා බලමු. අපි දැන් මේ බලන්නකෝ දැන් අර සාරියේ මම ඔයගොල්ලන්ට පෙන්නපු සාරියම වෙනත් පාටක සාරියක් තමයි මේ කරන්න අරගෙන තියෙන්නේ. ඒතර දැන් මේකට මම පාවිච්චි කරලා තියෙන්නේ හෑන්ඩ්ලූම් රෙදි. ඔයගොල්ලන්ට බතික් රෙදිත් දාන්න පුළුවන්. මේ හෑන්ඩ්ලූම් රෙදි දැන් මේ වගේ පොඩි නටුවක් වගේ එකක් ඇඳගෙන ඒකට මෙහෙම කපාගත්තු කොළ කීපයක් තියන්න ලස්සනට එක හැඩවලට මේ වගේ තියලා ගන්න. ඊට පස්සේ අරගෙන තමයි අපි මහන්න ඕනේ. මෙන්න මේ විදිහට තියලා අලවන්න ඕනේ. ඇලෙවොත් ටිකක් කරදරයි මහගන්න. ඒක නිසා මෙහෙම ප්‍රේම් එකට තියලා මේ විදිහට තියාගෙන ඊට පස්සේ මේක මැදින් ඉස්සෙල්ලා මහන්න මේක මෙහෙම. මේක සාමාන්‍ය නෝමල් මැෂින් එකකත් මහගන්න පුළුවන්. මේ විදිහට ඉස්සෙල්ලා මේක මහ ගන්න ඕනේ. සම්මෙලි කොළ තියාගත්ත හැටි වෙන නිසා මම මහ ගන්න ඉස්සෙල්ලා. පොඩ්ඩක් හැඩේ ඉතින් හදා ගන්න අතින් ඔහොම මේක ඉස්සෙල්ලා මෙහෙම මහගන්න. ඊට පස්සේ අපි කොලේ දැන් මේ හරිය ලස්සනට පුරවා ගන්න මේ මෙච්චරයි. ඔයගොල්ලන්ට කැමති දුරකින් මේක මෙන්න නටු වගේ ඒ වගේ මහගන්න. ඒක ලස්සනට ඒකෙන් හැඩේ එනවා. ඒකට නූල ඇදලා යන්නේ නැහැ. මේක හොද ඕන තරම් පාවිච්චි කරන්න පුළුවන්. මේ විදිහකින් දිගටම මහගන්න තියෙනවා. මම කොල්ලේ මහලා දෙන්නම්. හරි ඉක්මනට සාරියක් මහගන්න පුළුවන්. මේ විදිහට කොළ ටිකක් ඉතින් කපා ගන්න තමයි පොඩ්ඩක් වෙලා යන්නේ. මේකට මම පාවිච්චි කරලා තියෙන නම් ගෝල්ඩ් නූල ඕගොල්ලන්ට කැමති නූල පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ගෝල්ඩ් නූල පාවිච්චි කරනකොට ගොඩක් ඉතින් ලස්සනට
වෙලා කොළ එහෙම මික්ස් කරලා ගන්න මොස්තර ඒ හදාගන්න පුළුවන් රෙදි වර්ගයකට ලස්සනට තියෙන රෙදි පාට ටිකක් තෝරගන්න. එතකොට තමයි නිර්මාණය ලස්සන වෙන්නේ. एम्ब्रॉयडरी भी बनाते हो जैसे मैंने आगे මාගන්න මේ තියෙන්නේ දැන් කරලා ඉවරුනහමත් මේක මේ වගේ තියෙනවා. මේ හැම එකක්ම මහලා තියෙන්නේ මේ විදිහට තමයි ඔයගලන්ට පෙන්නපු බතික් වලින් කරන එකත් මේ විදිහම තමයි බතික් රෙදි ගත්තොත් ඒ විදිහ. තව ඕනනම් ඔයගලන්ට අපි අරක කරනවා. මේ තියෙන්නේත් ඒ විදිහටම මහගත් එකක් සාරියක්. ඕගලන්ට ඉතින් කැමති රෙදි වර්ගයක් පාවිච්චි කරලා හෑන්ඩ්ලූම් හරි එහෙම නැත්නම් බතික් හරි තව මොනවා හරි ඩිසයින් එකක් තියෙන මෝස්තරයක් හරි එහෙම නැත්නම් කපා ගන්න රෙද්දකින්ම කපා ගන්න පුළුවන් ප්‍රින්ටඩ් මලක් වගේ එකක් උනත් මේ විදිහට මහ ගන්න පුළුවන්. තව මම ඉදිරියේදී එහෙම මලක් වගේ කපලා මහ ගන්න එකක් ඕගලන්ට අරගෙන එන්නම්. දැනට මේක මහලා ලස්සන බලන්නකෝ ඕගොල්ලෝ.